ආයිබෝවන් සුබ දවසක් වගේම වාසනාවන්ත අනාගතයක් වේවා කියා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා මගේ ආදරණීය ගුරු මව්පියවරුන්ට ඒ වගේම ආදරණීය යහළු එහෙලියන්ට සහ ආදරණීය දුව දරුවන්ට මම සමස්ත ලංකා වෘත්තීය ජෝතිෂවේදීන්ගේ සංගමයේ මහනුවර ශාඛාවේ චන්ද්‍රිකා හේරත්. ඉතින් මම පසුගිය ඉරිදා ඔයාලට මතක ඇති ජෝතිෂය සමග එකට අත්වැල් බැඳගෙන යන සහෝදරය විෂයක් වන අංක විද්‍යාව පිළිබඳව මම සටහනක් ලැබුවා. ඔයාලට මතක ඇති අපේ සමස්ත ලංකා වෘත්තීය ජෝතිෂවේදීන්ගේ සංගමයේ මහනුවර ශාඛාවේ Facebook පිටුවෙහි මම සටහනක් ලැබුවා. මම ඔයාලට එදා පොරොන්දු වුණා නැවත මම ඔයාලා හමුවට එන බව. ඉතින් මම අද දවසේ ගිය සතියේත් මම ඉරිදා තමයි ඔයාලා හමුවට ආවේ සටහනක් තුලින්. ඉතින් අද දවසේ මම ඔයාලට වීඩියෝ එකකින්ම සම්බන්ධ වෙන්නම් කියලා හිතුවා. ඉතින් මම ඔයාලත් එක්ක මේ අංක විද්‍යාව කියලා කියන්නේ ඊටාම රසවත් හරවත් ජෝතිෂය සමග එකට අත්වැල් බැඳගෙන යන සහෝදර විෂයක් කියලා මම එදා කිව්වා නේද? අද කියන්න තියෙන්නේ ඒකම තමයි. ජෝතිෂ විද්‍යාව සමගම එකට අත්වැල් බැඳගෙන යන සහෝදර විෂයක් නැතුවම බැරි විෂයක් පිළිබඳව තමයි අපි මෙතෙක් සාකච්ඡා කරගෙන ආවේ. ඉතින් මම අද ඔයාලත් එක්ක පසුගිය සතියේ සාකච්ඡා කරපු ඒ කරුණු කාරණා අද දවසේ විග්‍රහයක් කරන්න තමයි මම සූදානම් වෙන්නේ. ඉතින් හැමෝම මම හිතනවා මගේ මේ සාකච්ඡාව සමග එකතු වෙයි කියලා. ඉතින් මේ අංක විද්‍යාව කියලා කියන්නේ මොකක්ද කියලා අපි ඉස්සෙල්ලාම බලමු. අංක විද්‍යාව කියලා කියන්නේ මොකක්ද? අංක විද්‍යාවට පුළුවන් කෙනෙකුගේ අපි කෙනෙක් මුහුණට මුහුණ ගැටෙන්නේ නැතුව, අපි ඔයාලා අපි දකින්නේ නැතුව, මුණ ගැසෙන්නේ නැතුව ඕනම පුද්ගලයෙක්ගේ ඒ අංක විද්‍යාව තුළින් ඕනම පුද්ගලෙකුගේ ජීවිත විග්‍රහයක් අපිට ලබා ගන්න පුළුවන්. ගොඩක් වෙලාවට 80%ක පමණ සම්පූර්ණ ජීවිත විග්‍රහයක් අපිට ලබා ගන්න පුළුවන්. ඉතින් ඇත්තටම මේක අර මම එදා කිව්වා වගේ එදා සටහනේ තිබුවා වගේ මේක පරම සත්‍යක් නෙවෙයිනේ. මේක අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන මේ අපේ ඒ බුද්ධ ධර්මය අනුව 100%ක් සම්පූර්ණ වෙනවා කියලා මම කියන්නේ නැහැ. නමුත් 80%ක් සාර්ථකත්වයේ පෙන්වන මේ අංක විද්‍යාව ඊටාම පැරණි ඉතිහාසයේ ඉඳලා එන විෂයක්. මේ අංක විද්‍යාව කියලා කියන්නේ දැනට වසර 6000ක විතර පැරණි විෂයක්. ඒක ඔයාලා හැමෝම දැනගන්න එක වටිනවා. ඒ වගේම තමයි ඔයාලා අංක විද්‍යාවේ නෙවෙයි ගණිත විද්‍යාවේ විශේෂඥයා කිව්වොත් හැමෝම අහලා පුරුදු නමක් තියෙනවා. ඒ මොකක්ද? පයිතගොරස් විද්‍යාඥයා. මතකනේ අපි ඉස්කෝලේ යන කාලේ පයිතගොරස් ප්‍රමේය නේද අපිට ඒක කතා මතක වෙන්නේ නැහැ. මම දැන් මේ කියන්න සූදානම් වෙන්නේ මේ පයිතගොරස් විද්‍යාඥයාගේ නීතියට අනුව තමයි මේ අංක විද්‍යාව කරගෙන එන්නේ. ඉතින් ඒ වගේම මේක හීබ්‍රු සංස්කෘතිය තුලින් ගොඩනැගිලා ඊට පස්සේ විදේශ රටවල බහුලව භාවිතා කරන මේ අංක විද්‍යාව විෂය ඊළඟට අපි අපේ ලංකාවේ බැලුවොත් විශාල වශයෙන් මේ අංක විද්‍යාවට අනුව දැන් අපේ ජනතාව දැනුවත් කරලා මේ අංක විද්‍යාවට අනුව අපි හැඩ ගැහෙනවා. අංක විද්‍යාව තුලින් අපිට ලොකු දෙයක් කරන්න පුළුවන්. පුද්ගලයෙකුගේ ජීවිතේ ඒ ජීවිත කතාව ගැන අපි දැනගත්තාම ඕනම කෙනෙකුගේ පුද්ගලයෙකුගේ ජීවිතයට අදාළ කරුණු කාරණා ගොඩක් දැනගන්න පුළුවන්. ඒවා අපි දැනගත්තාම අපි ඒ දැනගත්තු කරුණු කාරණා තුලින් අපේ ජීවිතය හැඩගසා ගන්නේ කොහොමද? අපි ඒවා අපි පිළිපැදිය යුතු දේවල් මොනවද? අපි මඟ අරින්න ඕන මොනවද? අපි පරිස්සම් වෙන්න ඕන කොහොමද කියන එක තමයි අපි මේ අංක විද්‍යාව තුලින් හැදෑරීමට සූදානම් වෙන්නේ. ඉතින් මේ ජෝතිෂ විද්‍යාව එකට අත්වැල් බැඳගෙන ගියත් මම හිතනවා අංක විද්‍යාව තව ඉදිරියෙන් ඉන්නවද කියලා. මොකද මේ අංක විද්‍යාවට පුදුමාකාර හැකියාවක් තියෙන ඕනම පුද්ගලයෙකුගේ උපන් වේලාව ගන්නේ නැතුව පුද්ගලයෙකුගේ උපන් දිනය සහ ඒ පුද්ගලයා භාවිතා කරන නම මම කියන්නේ මේ උපැන්න සහතිකයේ තියෙන නම නෙමෙයි. ඒ පුද්ගලයා භාවිතා කරන නම අරගෙන ඒ පුද්ගලයාගේ සම්පූර්ණ ජීවිත විග්‍රහයක් ලබා දෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒක තමයි මම කිව්වේ සමහර වෙලාවට ජෝතිෂයටත් නොදෙවෙනි වෙන මේ අංක විද්‍යාව ඊටාම රසබර හරවත් විෂයක්. ඉතින් අපි මේ අංක විද්‍යාවෙන් මොනවද අපි දැනගන්නේ මොනවද ඉගෙන ගන්න තියෙන්නේ? මම චූටි එක උදාහරණයක් කියලා පටන් ගන්නම්. අපි ජෝතිෂය බැලුවොත් කෙනෙකුගේ විවාහයට නැතුවම බැරි
පොරොන්දම් 21ක් බලනවානේ. සමහර අය හොරෙන් පැනලා යන අය වෙනම ඉන්නවා. ඒක වෙනයි. නමුත් කතා බහ කරගත්තු විවාහයකට අනිවාර්යයෙන්ම පළමු තැන දෙන දෙයක් තමයි පොරොන්දම් බැලීම. මේ පොරොන්දම් 21ම ගැළපිලා විවාහ වුණ දෙදෙනෙක් දික්කසාද වෙලා නැද්ද? වෙන් වෙලා නැද්ද? අපි කියන විදිහට ඩිවෝස් වෙලා නැද්ද? සෙපරේට් වෙලා නැද්ද? නේද? ඒ ඕන තරම් මේ පොරොන්දම් 21ම ගැළපෙන විදිහට කසාදයක් බැඳලා සතුටින් හිටිය ජීවිතයක් වුණත් අතරමඟදී කැඩිලා වෙන් වෙන්න පුළුවන්. නමුත් මේ අංක විද්‍යාවට අනුව අංක විද්‍යාවේ Tamanට ගැළපෙන ඒ අංක Tamanට ලැබුණොත් ඒ කියන්නේ තමන්ගේ සහකාරියා වේවා මේ අංකයට අංකය ගැලපුණොත් මං විශ්වාස කරනවා ඒ පොරොන්දම් 21කටම වඩා මේ ක්‍රමය සාර්ථකයි කියලා. හේතුව තමයි මේ අංක විද්‍යාවෙන් සිතට සිතක් ගැලපෙන හැටි අපි ඉගෙනගෙන තියෙනවා. ඒක තමයි අපි ඔයාලට මේ දැනුම ලබා දෙන්න අපි මේ වැඩසටහන තුලින් කරගෙන යන්නේ. ඉතින් අංක විද්‍යාවේදී වෙන්නේ පුද්ගලයෙක්ගේ සම්පූර්ණ ගතිගුණ තොරතුරු තවත් පුද්ගලයෙක් එක්ක සංසන්දනය කරලා ඒ සිතට මේ සිත ගැලපෙනවා නම් විවාහයට විතරක් නෙවෙයි මිතුරියන් හමුවට දැන් මට ඉන්න හොඳම යාළුවා ගැන බැලුවොත් ඒ යාළුවාගේ ඒ සිත මගේ සිතට ගැලපෙන නිසා තමයි අපි යාළුවෝ කියලා අසුරු කරන්නේ නේද? ඉතින් අන්න ඒ වගේ මම ගොඩක් මේක පුළුල් විෂයක් ඒක නිසා අපි ටික කතා කරමු. මම පසුගිය සතියේ ඔයාලට පොරොන්දුනා අංක විද්‍යාවේ පුද්ගලික අංකය ගැන කතා කරනවා කියලා. මම ඊටාම කෙටියෙන් කියන්නම් පුද්ගලික අංකය ගැන හඳුන්වා දෙන්නත් කලින් අපි පුද්ගලයෙක්ගේ මේ අංක විද්‍යාව තුළින් මොනවද බලන්නේ? පුද්ගලයෙකුගේ උපන් දිනය අනුව අපි පුද්ගලික අංකය ගැන තොරතුරු විග්‍රහ කරනවා. ඒ වගේම තමයි මුළු උපන් දිනයම එකතු කරලා අපි දෛව අංකය පිළිබඳ ජීවිත විග්‍රහයක් ගන්න පුළුවන්. ඒ වගේම තමයි පුද්ගලයාට අපි තියලා තියෙන නාමකරණය තුලින් සම්පූර්ණ විග්‍රහයක් ගන්න පුළුවන්. ඒත් එක්කම ඒ පුද්ගලයා ඉපම් මාසය අනුව ඒ වර්ෂයේ මාසය අනුව මාස රාශි බලයට අපිට ඒ පුද්ගලයා ගැන ජීවිත විග්‍රහයක් ගන්න පුළුවන්. එතකොට තව ගොඩක් දේවල් තියෙනවා. හැබැයි ප්‍රධාන වශයෙන් මේ ටික එකතු වුනහම පුද්ගලයෙක් ගැන අපිට ලොකු කරුණු කාරණා ටිකක් ඇසට නොදකින කෙනෙක්ගේ ලබා ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට මගේ යාළුවෙක් පිටරටේ ඉඳලා මට උපන්දිනේ එව්වනම් ඒ යාළුවාට කියන නම මොකක්ද කියලා මම දැනගත්තා නම් උපැන්න සාතිකේ කියන නම නෙමෙයි. අපි කාට හෝ කෙනෙකුට අපි කල්යාණී කියලා කියනවනම් එහෙම නැතුව අපි කුමාර කියලා කියනවනම් ඕනම කෙනෙකුට අපි කතා කරන්නේ දර්ශි කියලා නම් අනේ ඒ වගේ අපි කතා කරන නම විතරයි මෙතෙන්ද භාවිතා කරන්නේ. එතකොට අපි ඒ අනුව විග්‍රහයක් අපිට ලබා ගන්න පුළුවන්. ඉතින් අපි අද කාල වේලාව ඉක්ම යන නිසා අපි බලමු අද මේ පුද්ගලික අංකයෙන් මොනවද අපිට කතා කළ යුතු දේවල් තියෙන්නේ කියලා. දැනගත්තු දේවල් තියෙන්නේ කොහොමද කියලා බලමු. එතකොට කෙනෙකුගේ පුද්ගලික අංකය කොහොමද බලන්නේ? පුද්ගලික අංකය අපි බලන්නේ උපන් දිනය තියෙනවා. ඕනම පුද්ගලයෙක්ගේ උපන් දිනය තියෙනවා. ඒ උපන් දිනේ අගට එන අංකය තියෙනවනේ ඉපදුන දිනය. උදාහරණයක් විදිහට මම 15 වෙනිදා ඉපදුනේ. එතකොට ඒ ඔයාලා සමහර විට 20 වෙනිදා ඉපදුනා වෙන්න පුළුවන් 28 වෙනිදා ඉපදුනා වෙන්න පුළුවන්. එතකොට ඒ උපන් දිනය විතරක් එකට එකතු කරලා තනි අංකයකට ගන්න අංකය තමයි පුද්ගලික අංකය කියලා හඳුන්වන්නේ. ඒත් එක්කම තමයි මේ අංක අපි 9ක් 1 සිට 9 දක්වා අංක 9ක් තමයි අපි ලබා ගන්නෙ. අංක දෙකකින් ඉපදුන කෙනෙක් උදාහරණයක් විදිහට මම 15 වෙනිදා ඉපදුනා නම් මම ඒක ලබා ගන්න ඕනේ තනි අංකයකට 15 කිව්වහම එක එකතු කිරීම 5. එතකොට 6. අන්න ඒ වගේ තමයි පුද්ගලික අංකය ලබා ගන්නෙ. කෙනෙකුට ඒක තව ගැටලුවක් නම් තමන්ගේ උපන් දිනේ අවුරුද්ද මාසය දිනය. එතකොට අපි දිනය තමයි එක අංකයකට එකතු කරගන්නේ. එතකොට අපිට දිනේ එකතු කරනකොට අපි බිඳුවට අගයක් ගන්නෙ නැහැ. 1 සිට 9 දක්වා තමයි අපි අංක ලබා ගන්න. එතකොට අපි බලමු පුද්ගලික අංකය අපි කොහොමද මේ අංකය හොයාගන්නේ කියලා. තියෙනවා පුද්ගලික අංක 1. 1 සිට 9 දක්වා තියෙනවා කියලා කිව්වනේ. එතකොට පුද්ගලික අංක 1 නම් කොහොමද අංක 1 ගන්නෙ? ඕනම පුද්ගලයෙක් පළවෙනිදා ඉපදුන කෙනෙක්, ඒ වගේම 10 වෙනිදා ඉපදුන කෙනෙක්, 19 වෙනිදා ඉපදුන කෙනෙක් වගේම 28 වෙනිදා උපන් කෙනෙක්ගේ පුද්ගලික අංකය වෙන්නේ 1. ඒ ඇයි? පළවෙනිදා නම් පළවෙනිදානේ.
ඊට පස්සේ 10 වෙනිදා ඉපදුන කෙනෙක්ගේ 1.1නේ. ඊට පස්සේ 19 වෙනිදා ඉපදුන කෙනෙක් 9යි 1යි 10නේ නේද? 19 කියන්නේ 1යි 9යි 10. ඒක තනි අංකයකට ගත්තොත් 1. ඒ වගේම තමයි 28 වෙනිදා කියලා කිව්වොත් 2යි 8යි 10යි ඒකෙත් තනි අංකයක් ගත්තොත් 1. එතකොට අන්න ඒ විදිහට තමයි පුද්ගලික අංකය ලබා ගන්නෙ. දැන් ඔයාලට පුද්ගලික අංකය පිළිබඳව ගැටලුවක් නැහැ. අපි ඊට පස්සේ අංක දෙක කොහොමද ලබා ගන්නෙ? අංක දෙක ලබා ගන්නෙ යම්කිසි කෙනෙක් 2 වෙනිදා ඉපදුන කෙනෙක්, 11 වෙනිදා ඉපදුන කෙනෙක්, 20 වෙනිදා ඉපදුන කෙනෙක් සහ 29 වෙනිදා ඉපදුන කෙනෙක්. කොහොමද මේ අංකය ගන්නෙ? උදාහරණයක් විදිහට 29 වෙනිදා ඉපදුන කෙනෙක්ගේ පුද්ගලික අංකය එන්නේ 2. මොකද 9යි 2යි 11යි. 1යි 1යි 2යි. ලේසි නේද? අන්න ඒ වගේ තමයි අංක 3 ලබා ගන්නෙ. අංක 3 ලැබෙන්නේ 3 වෙනිදා ඉපදුන කෙනෙක්, 12 වෙනිදා ඉපදුන කෙනෙක්, 21 වෙනිදා ඉපදුන කෙනෙක් වගේම 30 වෙනිදා ඉපදුන කෙනෙක්. එතකොට තමයි ඒ දෙක එකට එකතු කරාම තනි අංකයක් එනවා. ඒ අංකය තමයි පුද්ගලික අංකය. ඒ වගේම තමයි 4 වෙනිදා පුද්ගලික අංකය 4 එන්නේ. 4 වෙනිදා, 13 වෙනිදා, 22 වෙනිදා සහ 31 වෙනිදා ඉපදුන කෙනෙක්ගේ පුද්ගලික අංකය 4 වෙනවා. ඒ වගේම පුද්ගලික අංකය 5 වෙන්නේ කොහොමද කියලා බලමු. 5 වෙනිදා ඉපදුන කෙනෙක්, ඒ වගේම 14 වෙනිදා ඉපදුන කෙනෙක් වගේම 23 වෙනිදා ඉපදුන කෙනෙක්ගේ අංකය 5 වෙනවා. ඒ වගේම තමයි 6 අංක 6 එන්නේ. 6 වෙනිදා ඉපදුන කෙනෙක්, ඊළඟට 15 වෙනිදා ඉපදුන කෙනෙක් වගේම 24 වෙනිදා ඉපදුන කෙනෙක්ගේ පුද්ගලික අංකය වෙන්නේ 6. එතකොට මම 6. ඉතින් මම පස්සේ කියලා දෙන්නම් ඒ අංක 6 කවුද ඉන්නේ කවුද කොහොමද කියලා ඔයාලට ඉදිරියේදී කියනකොට තේරෙයි. ඒ වගේම තමයි අංක 7. 7 වෙනිදා ඉපදුන කෙනෙක් වගේම 16 වෙනිදා ඉපදුන කෙනෙක්, 25 වෙනිදා ඉපදුන කෙනෙක් අංක 7න් පුද්ගලික අංකය ප්‍රකාශයටපත් වෙනවා. ඒ වගේම තමයි 8 පුද්ගලික අංකය 8. 8 එන්නේ 8 වෙනිදා ඉපදුන කෙනෙක්, 17 වෙනිදා ඉපදුන කෙනෙක් සහ 26 වෙනිදා ඉපදුන කෙනෙක්ගේ පුද්ගලික අංකය 8 වෙනවා. ඊට පස්සේ 9 වෙනිදා ඉපදුන කෙනෙක් සහ 18 වෙනිදා සහ 27 වෙනිදා ඉපදුන කෙනෙක්ගේ අංකය 9 වෙනවා. දැන් ඔයාලට තේරෙනව නේද පුද්ගලික අංකය ලබා ගන්න පිළිවෙල කොහොමද කියලා? හැබැයි මතක තියාගන්න ඕනේ පුද්ගලික අංකයෙන් කියවෙන්නේ එම පුද්ගලයා කවුද? ඔහුගේ පුද්ගලික චරිත ලක්ෂණ මොනවද? එයාගේ ගති ලක්ෂණ, එයා කොයි වගේ කෙනෙක්ද කියන සම්පූර්ණ ඒ පුද්ගලයාගේ පුද්ගලික චරිත ලක්ෂණ පුද්ගලික අංකයෙන් කියවෙනවා. එතකොට අපි ඉදිරියේදී කතා කරන දෛව අංකයක් තියෙනවා. ඒ දෛව අංකය ගන්නෙ සම්පූර්ණ උපන් දින එකට එකතු කරලා ලැබෙන තනි අංකය තමයි දෛව අංකය කියන්නේ. එතකොට ඒ දෛව අංකය පටලවා ගන්න හොඳ නැහැ මේ පුද්ගලික අංකයට. හරිද? දෛව අංකයෙන් කියවෙන්නේ පුද්ගලයෙක් මේ ලෝකයට ඉපදෙනකොට අරන් ආපු තමන්ගේ පතාගෙන ආපු ඉතිහාසය, කර්ම ශක්තිය තමයි මේ දෛව අංකයෙන් කියවෙන්නේ. එතකොට දෛව අංකයයි පුද්ගලික අංකයයි කියන්නේ එකක් නෙවෙයි දෙකක්. පුද්ගලික අංකවලට තියෙන ඒ කරුණු කාරණාවලට ගොඩක් කලාවට සමානයි දෛව අංක. නමුත් පොඩි වෙනස්කම් තියෙනවා. ඉතින් ඒක නිසා අපි පුද්ගලික අංකය දෛව අංකයේ පසුවට කතා කරන තුරු පුද්ගලික අංකය පිළිබඳව අපි අද කතා කරමු. එතකොට මේ අංක මේ ග්‍රහලෝකයේ තියෙන ග්‍රහයොත් එක්ක එකට බැඳිලා තමයි අපේ මේ පුද්ගලික අංක දෛව අංක ගමන් කරන්නේ. ඉතින් එතකොට අපිට අංක 9කට අපි ගත්තේ. අපි මේ අංකවලට ග්‍රහයෝ ඉන්නවා. උදාහරණයක් විදිහට අංක 1 කියන්නේ පළවෙනිදා ඉපදුන පුද්ගලික අංක 1 එන කෙනා රවි නියෝජනය කරනවා. ඒ වගේම අංක 2 කෙනා සඳු නියෝජනය කරනවා. අංක 3 කෙනා ගුරු නියෝජනය කරනවා. අංක 4 කෙනා රාහු කියන්නේ යුරේනස් නියෝජනය කරනවා. ඒ වගේම අංක 5 බුධ ග්‍රහයා නියෝජනය කරනවා. අංක 6 සිකුරු නියෝජනය කරනවා. ඒ වගේම අංක 7 කේතු හෙවත් නෙප්චූන් නියෝජනය කරනවා. ඒ වගේම අංක 8 සනි නියෝජනය කරනවා. වගේම අංක 9 කුජ නියෝජනය කරනවා. එතකොට ඒ අනුව තමයි මේ පුද්ගලික අංකයේ තොරතුරු අපි හොයාගන්න ලබා ගන්නෙ. දැන් අපි බලමු මේ අංක 9ට කොහොමද මේ අංක බෙදෙන්නේ කොහොමද කියලා. මම ඔයාලට දැන් කියලා දෙන්නම්. මේ අංක තියෙනවා 9ක්. එකේ සිට අංක 9ක් තියෙනවා. මේ අංක තුල එකේ සිට අංක 9ට යනකොට මේක බෙදීමක් කරන්න පුළුවන්. අංක බෙදීමක් කරන්න පුළුවන්. කොහොමද බෙදන්නේ අංක? මේ අංකවල තියෙනවා ඉතා ප්‍රබල අංක. ඒ වගේම තියෙනවා අංක දුබල අංක. ඒ වගේම තියෙනවා මධ්‍යස්ථ අංක.
එතකොට අංක ඊටාම ප්‍රබල අංකවලට තියෙන්නේ මොනවද? පළවෙනිදා ඉපදුන කට්ටිය, තුන්වෙනිදා ඉපදුන කට්ටිය, හයවෙනිදා ඉපදුන කට්ටිය සහ නවවෙනිදා ඉපදුන කට්ටියට 1 3 6 9 කියන්නේ ප්‍රබල අංක. ඒ වගේම 2 5 7 ඒව තමයි මධ්‍යස්ථ අංක. ඉතින් ඊටාම කනගාටුවෙන් කියනවා. දුබල අංක විදිහට යෙදිලා තියෙන්නේ මොන අංකද? අංක 4 8. අංක 4 8 දුබල අංක උනාට ඔයාලා දුක් වෙන්න ඕනේද? නැහැ. ඒ අංක 4 8 දුබල අංක කියලා හඳුන්වා දුන්නට ඒ අංක වලින් අපිට වැඩක් ගන්න ඒ අංක මෙතෙන්දී මේ chart එකේ ඒ කියන්නේ මේවා නම් කරනකොට විග්‍රහ කරනකොට දුබල අංක කියලා තිබුණාට මේ අංක සමහර ආගමික නායකයන්ට ඉතාම හොඳ අංක වෙනවා. සමහර පූජනීය නායකයන් ආගමික නායකයන් මේ දුබල අංක කියන අංක වලින් බිහි වෙලා තියෙනවා. ඒක නිසා මේ අංකේ නරක නැහැ. ඒක නරක නැති වෙන්න යොදාගන්නේ කොහොමද කියන එක අපි පසුව කතා කරමු. එතකොට මේ අංක බෙදීම දැන් ඔයාලට මතකයිනේ. 1 3 6 9 ප්‍රබල අංක, ඒ වගේම 4 8 දුබල අංක, අංක 2 5 7 මධ්‍යස්ථ අංක. අපි දැන් ඒ යටතේ අද කතා කරමුද පුද්ගලික අංක 1 2 3 ගැන අපි අද කතා කරමුද? හොඳයිනේ. Taman දැනගන්න කැමති ඇති මේ අංකවල මට මොනවද කියවෙන්නේ කියලා. නේද? එතකොට අපි අංක විද්‍යාවේ පුද්ගලික අංක 1 ගැන කතා කරමු. පුද්ගලික අංක 1 ගැන කතා කරමු. පුද්ගලික අංක 1 කෙනා කවදාකවත් අනුන්ගේ උපදෙස් බලාගෙන ඉන්නේ නැහැ. පුද්ගලික අංක 1 එන්නේ කාටද? මම දැන් කලින් කිව්වනේ. පුද්ගලික අංක එන්නේ 1 10 19 28 ඉපදුන කෙනා. එතකොට පුද්ගලික අංක 1 තියෙන කෙනෙක් කවදාකවත් සෙකන්ඩ් වෙන්නේ නැහැ. එයා ඊටාම ප්‍රබලයි. ඊටාම ප්‍රබලයි අධිෂ්ඨානශීලී. ඒ අය ගැන ගොඩාක් කලා අපිට කතා කරන්න පුළුවන් පුද්ගලික අංක 1 පිළිබඳව. හැබැයි මම අද හැම අංකයක් ගැනම කියන්නේ නැහැ කාල වේලාව නිසා. ඉදිරියේදී කියන්නම්. මම කරුණු 10ක් විතර එක පුද්ගලයෙක් ගැන කියන්නම්. ඒ හොඳයිනේ නේද? එතකොට අපි අංක 1 ගැන බැලුවොත් මේ අංක 1 කෙනා රවි නියෝජනය කරන්නේ. රවි කියන්නේ කවුද? අපි කෙටියෙන් කතා කරමු. රවි කියලා කියන්නේ ග්‍රහලෝකාගාරයේ නායකයා. ප්‍රබල කෙනා. රටක නම් රජුරෝ. ගෙදරක නම් පියා. ඊට පස්සේ රජපෞලක් නම් රජතුමා. එතකොට රවි කියන්නේ තාම ප්‍රබලයිනේ. ඒකනේ අංක 1 ප්‍රබලයි කිව්වේ. එතකොට අංක 1 ප්‍රබල රවි නියෝජනය කරන්නේ. එතකොට ඒ රවිගේ ලක්ෂණත් එක්ක හරිම අදිෂ්ඨානශීලී. කෙලින් කතා කරන්නේ. කවදාකවත් අංක 1 කෙනෙක් ඇවිල්ලා දෙකට නැමිලා කාටවත් කතා කරන්නේ නැහැ. කෙලින් කතා කරනවා. ඒ වගේම තමයි නිර්භීතයි. ඒ වගේම තමයි ටිකක් තරමක් රළුයි. ඕනම කෙනෙක්ගේ ක්‍රියාශීලී ගොඩක් ඕනම කෙනෙක්ගේ හිත දිනා ගන්නවා. ඒ වගේම තමයි ස්වාධීනයි. අනුන් මත යැපෙන්නේ නැහැ කවදාකවත්. අනුන් මත යැපෙන්නේ නැහැ අංක 1 කෙනා. ඒ වගේම තමයි හොඳ නායකත්වයක් දරනවා. ආයතනයක් ගත්තොත් ඒ ආයතනයේ ප්‍රධානියා වෙනවා. අනිවාර්යයෙන්ම. හැබැයි එක දුර්වලකමක් තියෙනවා. ඒකත් මම කියන්නම්. එයා ගොඩාක් ආදරේ. අපි කියමු ස්වාමියාට, එහෙම නැත්නම් ස්වාමියා බිරිඳට, එහෙම නැත්නම් තමන්ගේ දුවදරුවන්ට, යාළු මිතුරයන්ට එයා ගොඩාක් ආදරේ. නමුත් ඒ දුර්වලකම කියන්නේ එයා පොඩ්ඩක් ආදරේ පෙන්වන්න තියෙන හැකියාව අඩුයි. ආදරේ පෙන්වන්න දන්නේ නැහැ කිව්වොත් හරි. ඒක නිසා ඇත්තටම මේ පළවෙනිදා අංක 1 පුද්ගලික අංකයේ තියෙන කෙනාට පොඩ්ඩක් මේ අපි ආදරේ දෙන හැටි. අනිත් පුද්ගලයා යාට ආදරේ දීලා යාගෙන් ආදරේ ගන්න අපි උනන්දු වෙමු. නේද? එයාගේ වැඩවලට කවුරුත් ඇඟිලි ගහන්න ඕනේ නැහැ. එයා තනියෙන් ලස්සනට ගමන යනවා. එකම එක දුටු දෙයයි තිබුණේ. ඒ කියන්නේ එයා ආදරේ පෙන්වන්න දන්නේ නැහැ කියන ඒ කාරණය. අපිට පුළුවන් එයාගෙන් ආදරේ ලබා ගන්න නේද? අපි ඒ විදිහට අපි උනන්දු වෙන්න ඕනේ. ඉතින් එතකොට ඒ වගේම අපි දැන් අද කතා කරමු. එයාට හොඳම දවස තමයි ඉරිදා. හොඳම දවසේ ඉරිදා මං කෙටියෙන් කියන්නම්. අදහනවා නම් ඊශ්වර දෙවියන් අදහන්න හොඳයි. රන්වන් පාට දුඹුරු පැහැය අඳින්න හොඳයි. තව ගොඩාක් තියෙනවා ඒවා අපි ඉස්සරහට කතා කරමු. අද අපිට පුළුවන් හැටියට අපි අංක 2ක් ගැන විතරක් හරි කතා කරමු නේද? අපි ඉක්මනින් මයි නැවත හමු වෙමු. දැන් මං ඊළඟට කතා කරන්න පුද්ගලික අංක 2. මං කිව්වා පුද්ගලික අංක 2 කියලා කියන්නේ කාටද කියලා. දෙවෙනිදා ඉපදුන කට්ටියට නේද? 20 ඉපදුන කට්ටියට, 11 ඉපදුන කට්ටියට පුද්ගලික අංක 2 කියනවා. පුද්ගලික අංක 2 කියන කෙනා නියෝජනය කරන්නේ කවුද? සඳු. සඳු කියලා කියන්නේ කවුද? චන්ද්‍රයා. එතකොට මේ ඉර හඳ දෙක ඉන්නේ අම්මා තාත්තා වගේ. ඊටාම ළඟින් ඇසුරු කරන කෙනෙක් තමයි මේ දෙක. ඒ කියන්නේ යාළුවෝ ගැන බැලුවොත්
පළවෙනිදා ඉපදුන කෙනා පළවෙනිදා නෙවෙයි මං කිව්වේ පළවෙනි මේ අංක 1 එන 4 දෙනෙක් ඉන්නවා කියලා 1 10 නේද 28 මම එහෙම කිව්වනේ. ඒගොල්ලෝ මේ පුද්ගලික අංක 2 එන කට්ටියත් එක්ක ඇසුරු කරන්න හරිම හොඳයි. එකම ගෙදරක දුවා දරුවෝ වෙලා හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් වෙලා ඒ වගේ ඉන්න තියෙනවා නම් හරිම ලස්සන සුන්දර පවුලක් වෙනවා. හරිද? ඉරුසඳුනේ අම්මයි තාත්තයි වගේනේ. අන්න ඒ වගේ. ඒක නිසා. ඉතින් එතකොට මේ සඳු ග්‍රහය තමයි නියෝජනය කරන්නේ. මෙයා හරිම සෞම්‍යයි. ආකර්ශනීයයි. ආකර්ශනීයයි ඒ වගේම තමයි නම්මශීලී. නම්මශීලී. මානසිකව ක්‍රියා කරනවා. මනස ගොඩාක් වේගෙන් ක්‍රියා කරනවා. ඒ වගේම ශාරීරිකව ක්‍රියා කරන එක අඩු වෙනවා පොඩ්ඩක්. ඒ වුණාට ඒගොල්ලෝ හරිම ක්‍රියාශීලී. ඊට පස්සේ නිවසක නම් එයාලා ගොඩක් ප්‍රමුඛ වෙලා වැඩ කරනවා. ආදරය, සෙනෙහස, ලෙන්ගතුකම මේ හැම දෙයක්ම තියෙනවා. ඒ අංක දෙකේ පුජ්‍යලික අංකයේ දෙකේ අය ගොඩක් සුන්දරයි. කලාකාමී. ඒ වගේම තමයි කලාකාමී. කලාවට දක්ෂයි. ගීත ගායනා කරන්න පුළුවන්. කතාව නිර්මාණශීලී. සාහිත්‍ය දක්ෂතා තියෙනවා. ඉතින් ඒ වගේම අංක දෙක චන්ද්‍රයා නිසා තමයි මේගොල්ලොන්ගේ නිතරම නිරන්තරයෙන්ම මේ සෞම්‍ය ගතියක් විදහා පාන්නේ. ඒගොල්ලෝ දැක්කහම නපුරු නෑ. ඒකයි. ඉතින් එතකොට අංක 1 2 අය ගොඩක් සම්බන්ධතා තියන්න හොඳයි. මම කිව්වා වගේම මේගොල්ලොන්ගේ ප්‍රධාන යම්කිසි වැදගත් දේවල් කරගන්න පළවෙනිදා පළවෙනිදා දවස එන දවස් ඒ වගේම කියන්නේ 1 10 ඒ එන දවස් වගේම දෙවෙනිදා 11 වෙනිදා 20 වෙනිදා ඉපදුන ඒ දවස් ගත්තනම් විශේෂ කාර්යයන් කරගන්න ඉතාම යහපත් වෙනවා. ඒ වගේම තමයි අර මම කිව්වා වගේ මේ අංක දෙකත් එක්ක ගොඩාක් සම්බන්ධයි අංක 7. ඒක මම ඉදිරියේදී අංක 7 කියන දවසට කියලා දෙන්නම්. අංක 2යි 7යි ඉතාම ළඟින් යනවා. ඒ දෙන්නත් ගෙදරක හිටියානම් ස්වාමි පුරුෂයා සහ භාර්යාව වුණොත් ඒ පවුල ඉතාම ආකර්ෂණීය පවුලක් වෙනවා. මම මේක ඉදිරියේදී කියන්නම්. එසේනම් අද දවසේ කාල වේලාව යන නිසා මම අංක දෙකක් පිළිබඳව විතරයි ඔයාලත් එක්ක කතා කරන්නේ. මේ අංක විද්‍යාව තුළින් ඔයාලගේ ජීවිතයට ගත යුතු දෙයක් තියෙනවා කියලා හිතුනොත් ඔයාලා ඒ ගැන කතා කරමු පස්සේ පුළුවන් නම් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මේ අංක විද්‍යාව කියලා කියන්නේ අපේ ජීවිතයට ඉතාම සුන්දර විෂයක්. ඒකට හේතුව තමයි මම අර මුලින් කිව්වා වගේ ඕනම දෙයක් අපිට දැනගන්න පුළුවන්, පහසුවෙන් දැනගන්න පුළුවන් විෂයක් නිසා. ඉතින් අපි ඉදිරියේදී කතා කරමු. එසේනම් අද දවසේ මම කිව්වේ අංක දෙකක් පිළිබඳව විතරයි. ඉතා ඉක්මනින් අපි ඊළඟ අංකත් අරගෙන එන්නම්. එහෙනම් අද දවසේ සහසම්බන්ධ වන හැමෝටම ගොඩාක් ස්තුතියි. ඉදිරියේදී මුණ ගැසෙමු. අංක විද්‍යාව කෙරේ ඔයාලට ඇල්මක් තියෙනවා නම් අංක විද්‍යාව ඉගෙන ගන්න කියලා මම ඔයාලගෙන් ඉල්ලා සිටිනවා. ඉතින් නැවත දවසක මුණ ගැහෙන තුරු ඉක්මනින් මුණ ගැහෙන තුරු ඔයාලා හැමෝටම ආයුබෝවන් සුබ දවසක් වේවා. තෙරුවන් සරණයි.